රයිට් මේ මම මෙහෙම කරන්නම් මේ රෙකෝඩින් එක අරගෙන නැවතිලා මේ ස්ට්‍රීම් වෙන එක නැවතිලා YouTube එකේ මම මෙහෙම රෙකෝඩින් කරලා ඉතුරු ටික දාලා තියන්නම් group page එකට මේ එතකොට එතනදී මේ පොඩි කොටස් ටිකක් තියෙනවා මේ නැවතුණු ටිකක් මම ඒ ටිකත් එක්ක පොඩ්ඩක් අය කරන්න. අපේ වීඩියෝ එක මෙන්න මේ හරියේ දන්නේ නැහැ. ඒතකොට ඔහොම මේ සයිටෝකයිනින් සහ ඔක්සිනුත් දානවා. හරිද? සයිටෝකයිනින් ඔක්සින් කියන දෙකත් දානවා. ඊට පස්සේ ඔය දාන්නේ මුරුෂික්කන් ස්කූප් කියන මාධ්‍යය. මුරුෂික්කන් ස්කූප් මාධ්‍ය දානවා. ඒකේ තියෙන්නේ අර වගේම පෝෂක තමයි තියෙන්නේ. MS මාධ්‍යයක් දානවා. හරිද? ඒ MS මාධ්‍යයෙන් පස්සේ මේ දාන්නේ ඒගාර්. ඒගාර් මාධ්‍යය. ඒගාර් දාන්නේ ඒගාර් කියන්නේ අර සුදු පාට ගතියක් එනවා ඒගාර් නිසා. ඒගාර් වලින් කරන්නේ මේ අර සොෆ්ට් කරන එක කරන්නේ. ඒ මාධ්‍ය අර ඒගාර් මාධ්‍යෙන් තමයි අර්ධ ඝනාස්තර පත් කරගන්නේ. හරිද? ඊට පස්සේ ඒකට ආයෙ මස්සරයක් ඩිස්ටිල් වෝටර් දානවා. ඒ කියන්නේ ආසුතු ජලය දානවා. ආසුතු ජලය දාලා ඉවරලා ඔක්කොම ටික කරලා pH අගය බලනවා. pH අගය මොකද ආම්ලිකතාවය සහ බාෂ්පිකතාවය බලන්න ඕනනේ. ආම්ලිකතාවය සහ බාෂ්පිකතාවය බලනවා කීයද කියලා. ආම්ලිකතාවය බාෂ්පිකතාවය මැනලා ඉවරලා ඒක හොඳට මික්ස් කරගන්නවා. දැන් ඕකට වතුර දාලා ඉවරලා වාෂ්පයෙන් තම්බන්න ඕන. ඒ වාෂ්පයෙන් තම්බන්නේ මේ ජීවාණුහරණය කරගන්න. ජීවාණුහරණය කරගන්න වාෂ්පයෙන් තම්බ ගන්න ඕන. වාෂ්පයෙන් තම්බ ගන්නකොට අර ජීවාණුහරණය වෙනවා. මේ මිනිත්තු 20ක් විතර මේක බෝයිල් කරගන්න ඕන. ඒක වාෂ්පයෙන් තැම්බිලා මේකේ තියෙන පෝෂක මේ අහිතකර සුදු ජීවීන් වෛරස් වර්ග තිබුණොත් මේවා විනාශ වෙලා යනවා. පැයකට විතර පස්සේ බලන්න මේක අර අර්ධ ඝන අවස්ථාවටපත් වෙලා. ඒ ගාන නිසා තමයි හම්බෙන්නේ. අපි දැකපු අර ඉස්සෙල්ලා බලපු අර වීඩියෝස් වල පූර්වකයේ ඔබන්නේ ඕක ඇතුළට. හරිද? මම මේ වීඩියෝ එකත් පෙන්නුවා ඉස්සෙල්ලා. මේකේ තියෙන්නේ ඒ වගේම එකක් මේ තියෙන්නේ මේ දැක්කද මේ? මේකේ තියෙන්නේ මේ මම තමයි තේ ගස් ගන්නේ. මේකෙත් මම පෙන්නනම් පූර්වකය මේ තියෙන පූර්වක. හරිද? මේ තියෙන පූර්වක. ওই පූර්වක අරගෙන තමයි අර කියන මේ ඔය තින්නේ දැන් ඔය හිටවන්නේ පූර්වකයේ අරගෙන අර අපි හදාගත්තු ජීවාණු වර්ග මේ රෝපණ මාධ්‍යය තමයි හිටවන්නේ. ඊට පස්සේ ඕක තමයි ඉතින් පැලවි පැලවි යන්නේ. හරිද? ඒතර ඔන්න ඔහොම තමයි ওই වැඩේ කරන්නේ. ඒතර ඕක තමයි සමස්ත ක්‍රියාවලිය හැදෙන හැටි. එතකොට මේ ඒතර රෝපණ මේක ගත්තා පස්සේ මේ
ඔන්නෝම තමයි පුරූපණ මාධ්‍ය හදා ගැනීම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒකට අපිට ඔතනින් පස්සේ තියෙන කතා කරන්න පටක රෝපණය සහ බීජ ප්‍රරෝහණ අතර තියෙන වෙනස්කම්. හරිද? පටක රෝපණයක් සහ බීජ ප්‍රරෝහණයක් ගත්තාම තියෙන වෙනස්කම් මොනවද කියලා තමයි ඊට කතා කරන්න තියෙන්නේ. ඔය පටක රෝපණය ගත්තාම පටක රෝපණයේ තියෙන වෙනස්කම් මේ පටක රෝපණය සහ බීජ ප්‍රරෝහණයේ තියෙන වෙනස්කම් තමයි ඉතා අඩු කාලයකදී අස්වනු ලබා ගන්න පුළුවන්. ඔව් ඉතින් හරිනේ. ලැබ් එකක් අස්සේ කරන්නේ. පෝෂණය ඔක්කොම දෙනවා. ඉතින් ඔය පෝෂණය අනම්මනම් ඔක්කොම දෙනකොට මොකද වෙන්නේ? අපිට අවශ්‍ය කරන මේ අවශ්‍ය කරන පෝෂණ මේ ශාකය ලබා ගන්න මහා කාලයක් යන්නේ නැහැ. හරිද? ඉතා අඩු කාලයකදී පුළුවන් අස්වනු ලබා ගන්න. අස්වනු ලබා ගන්න බොහෝ කාලයක් ගත වෙනවා. ඉතින් අපි දන්නනේ බීජයක් පැල කරාන් පස්සේ පොළවේ ඒකෙන් පැලේ ගන්න කොච්චරනම් කාලයක් යනවද? ඒකට හේතුව තමයි ඒකේ අර කාලයක් ගත වෙනවා. මොකද හේතුව මේ හැමදේම පෝෂණය පසෙන් ඉතින් උරා ගන්නවා. ඉතින් ශාකය ලොකු වෙනකන් ඉතින් හරි තරඟකාරීත්වයක් තියෙනවා. අනිත් දැන් පටක රෝපණයේදී මව් ශාකයේ ලක්ෂණ වලට බොහෝ දුරට සමානයි. කියන්නේ ප්‍රවේණීය සමානයි. ප්‍රවේණීය මව් ශාකයේ ප්‍රවේණීයට සමානයි. හරිද? මව් ශාකයේ ලක්ෂණ නොදරන අවස්ථාවක් තියෙනවා. අර මව් ශාකයේ ප්‍රවේණයට සමාන වෙන්න හේතු තමයි මේකදී පටක රෝපණය කරද්දී හැම දෙයක්ම රෝපණ මාධ්‍යයේ හැම දෙයක්ම કૃතිමව ශාකය රෝපණය කරන හැම දෙයක්ම දෙනවා. ඉතින් හරි සරුසාරව නිරෝගීවත්ව හැදෙනවා. නිරෝගී බවින් ඉහළ පටක රෝපණයේ ශාක බීජ ප්‍රරෝපණය දා නිරෝගී බවෙන් අඩුයි. ඒවා මැරෙන්න පුළුවන් කාලයක් යනකොට. ඊට පටක රෝපණයේ වාසි. පටක රෝපණයේ වාසි ඉතින් පටක රෝපණයේ එකවර බොහෝ අසුණු කරන දැක එක පූර්වකයේ මේ චූටි පූර්වකයෙන් පුළුවන් ශාක ලොකු ප්‍රමාණයක් හදාගන්න. ශාක විශාල ප්‍රමාණයක් හදා ගැනීමේ හැකියාව තියෙනවා. දැක්කම දැන් අර දැන් මෙතන මේ ෆොටෝ එක දැක්කත් ඔයගොල්ලන්ට තේරෙනවා. හරිද? දැන් මේකේ හරිද මේ කරන්නේ? එක පූර්වකයෙන් බලන්න කොච්චරනම් ශාක හදන්නද කියලා. ඒ පූර්වකයෙන් ලොකු ශාක ප්‍රමාණයක් හදාගෙන තියෙන හේතුව මොකද්ද? අර මේ පටක රෝපණයේ තියෙන හැකියාව ඕක තමයි. ලොකු ශාක ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. පොඩි ඉඩ කඩක් තුල ලොකු ශාක ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඔයා හිතනකො මේක මේ පාතියක් දැම්මම කොච්චර ඉඩක් යනවද? හරිද? ඒක හරි ලේසියෙන් ගන්න පුළුවන් මේ පටක රෝපණය කරනකොට. හරිද? ඊට පස්සේ මව් ශාකයට සමාන ප්‍රවේණයකදී ශාක ලබා ගන්න පුළුවන්. ආර්ථික වටිනාකම වැඩි ශාක ඉක්මනින් වගා කර ගන්න පුළුවන්. ආර්ථික වටිනාකමින් ওই සංස්කෘතික වශයෙන් වටිනාකමක් තියෙනවා. අද ව්‍යාමයේ තාජනයට මුහුණ දෙන ශාකෙම ලොකු ප්‍රමාණයක් හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. සංස්කෘතික වශයෙන් වටිනා ශාක වැඩි ප්‍රමාණයක් සාදාගත හැක. දේශගුණික තත්ත්ව වලින් සිදුවන බලපෑම් මාම කොට නිරෝගී ශාක ගන්න පුළුවන්. ඒ ඉතින් මේක කරන් ලැබ් එකක් අසින් ලැබ් එකක් ඇතුලේ කරන නිසා නිරෝගී බවින් ඉහළ ශාක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ජීවයේ බීජ නොසාධන ශාක ප්‍රචාරණය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ බීජ නොසාධන ශාක තිබුණොත් එහෙම අන්නේ ශාකත් පුළුවන් ශාක ප්‍රචාරණය කරන්න පුළුවන් ජීවයේ බීජ නොසාධන අවස්ථාවල් තිබුණොත් එහෙම. ඒ වගේම තමයි අනිත් පැත්තට පටකරෝපණයේ අවාසිත් තියෙනවා. වියදම වැඩි. ඇයි නිකන් ශාකයක් නිකන් බීජයක් දැම්මම මේ නිකන් පැලවෙන එක. දැන් මේක ඔක්කොම වියදම අපි ඔක්කොම අර භාණ්ඩ ගෙනහැල්ලා කෙමිකල් වර්ග ගෙනහැල්ලා ජීවාණුහරණය කරලා හැම පෝෂකයක්ම දාලා කෙමිකල් වර්ග දාලා හදන වියදම වැඩි. අනිත් එක තමයි ආචිල සීල නම් මේ වැඩේ කරන බෑ විශේෂ තත්ත්ව අවශ්‍යත් වෙන. ඒ වගේම තමයි පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා. පුහුණු ශ්‍රමිකයන් අවශ්‍යයි. විශේෂ තත්ත්ව දෙන්න ඕන. මොකක් හරි වෛරසයක් ආසාදිනුත් මුළු ෆාම් එකම ඉවරයි. පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා. සෑම ශාකයකටම හැබැයි මේක කරන්නත් බෑ හොඳේ. හැම ශාකයකටම මේ වැඩේ කරන්නත් බෑ. හැම පටකයකටම මේ වැඩේ කරන්නත් බෑ. කෙහෙල් ගහේ හැම පටකයකින්ම මේ වැඩේ කරන්නත් බෑ. ඉතින් ඔන්න ඕක තමයි පටක රෝපණයේ තියෙන කතන්දර ටික. ඕකේ තව දෙයක් තියෙනවා. මව් ශාකයේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ ඇති කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සමූල ජනන විභවය කියලා. සමූල ජනන විභවය. ඒ කියන්නේ යම් කිසි ශාක පටකයකට පුළුවන් නම් මව් ශාකයේ ලක්ෂණ තියෙන ශාක හදන්න අපි ඒකට කියනවා මේ පටකයට සමූල ජනන විභවය තියෙනවා කියලා. මව් ශාකයේ ලක්ෂණ වලට සමාන නව ශාක ඇති කිරීමේ හැකියාව. සමූල ජනන විභවය කියලා කියනවා. ඒ ඔන්න ඔය ටික තමයි පටක රෝපණය සම්බන්ධව තියෙන ඔක්කොම කතන්දර ටික. හරිද? මේ නෝට් එක තමයි දාලා තියෙන්නේ. මේ නෝට් එකේ තියෙන කාරණා ටික තමයි මම සාකච්ඡා කරලා වීඩියෝස් වලින් පෙන්නන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ මම සාකච්ඡා කරන්න හිතන් ඉන්නේ වනාන්තර පාඩමත් ඒකත් මේ වගේ දවසකින් පැයකමාරක් වගේ කාලයක් ඇතුළතදී ඊළඟ සතියේ මම පටකරෝ මේ වනාන්තර කියන කොටස ඉවර කරලා දානවා. රයිට්. එහෙනම් හැමෝටම බුදු සරණයි.